ළඟ ඉන්න කෙනෙක්ට රේඛ ප්‍රතිකාර කරන්නේ කොහොමද? ළඟ ඉන්න කෙනෙක්ට රේඛ ප්‍රතිකාර කරනකොට අපි කන්සිඩර් කරන්න ඕන කාරණා දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ඔයාගේ දැනට තියෙන රේඛී හැකියාවල්. අනිත් එක තමයි ඔයාගේ ක්ලයන්ට් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ක්ලයන්ට්ගේ සයිඩ් එක මුලින්ම කන්සිඩර් කරොත් එහෙම ක්ලයන්ට් සාමාන්‍යයෙන් එක්කෝ වෙල් බීయింగ్ සයිඩ් එකෙන් ඉල්ලනවා. වෙල් බීయింగ్ සයිඩ් එක කියලා කියන්නේ ශාරීරික හා මානසික සහනය. එයාට අමුතු ලෙඩ රෝග තත්ත්වයක් ගැන නෙවෙයි එයා කතා කරන්නේ. එයා රේඛ ලැබීම තුළ ලොකු මානසික සහනයක් ශාරීරික සහනයක් අත්දැකලා තියෙන කෙනෙක් වෙල් බීయింగ్ ක්ලයන්ට් කෙනෙක් කියලා අපි කියනවා. දෙවැනි වර්ගයේදී ක්ලයන්ට්ගේ එනර්ජිටික් ඉම්බැලන්සස් තියෙනවා. මේ ක්ලයන්ට් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් රේඛ ප්‍රතිකාර අරගෙන මේ එනර්ජිටික් ඉම්බැලන්සස් වලට යම් සහනයක් ලබා ගන්න. එතකොට එයා වෙල්නස් ක්ලයන්ට් කෙනෙක්. සුවය බලාපොරොත්තු වෙන ක්ලයන්ට් කෙනෙක්. මේ ක්ලයන්ට්ලා දෙගොල්ලන්ට ඔයා අප්‍රෝච් කරන්න ඕන විදිය ඔයා මේ ප්‍රතිකාරය කරන්න ඕන විදිය වෙනස් වෙනවා. වෙල් බීయింగ్ ක්ලයන්ට් කෙනෙක් නම් එතකොට එයාගේ මුළු ශරීරයටම රේඛි දෙනවා අපි. මුළු ශරීරයටම රේඛි දෙන විදිය තමයි අපි සාමාන්‍ය සේන පටන් අරගෙන ඊට පස්සේ මේ එක එක ශරීරයේ එක එක තැන්වලට විනාඩි එකමාරක් විනාඩි 2ක් විතර ඒ තැන්වල අපි අත තියාගෙන ඉන්නවා. දැන් අපි පන්තියේදීත් කතා කරලා තියෙනවා ගොඩක් වෙලාවට අපි අත තියාගෙන ඉන්නවා කියලා කිව්වට ඇත්තටම ඔයාලට පේනවා ඇති මම මූණට අල්ලලා නැහැ. ඕරාවේ තමයි අත තියෙන්නේ. මේක අපි මෑත කාලීනව ගොඩක් කරන්න ගත්තා. ඉස්සර ටච් බවුන්ඩරි එක කතා කරන අපි ගොඩක් අය හන ඇල්ලුවට කමක් නැද්ද කියලා කවුරු හරි අල්ලනවට කැමති නැත්නම් විතරයි අපි ඕරාවේ කරන්නේ. නමුත් දැන් වර්තමාන සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක අපි ක්ලයන්ට්ස්ලට කියලා තියෙනවා, අපේ ස්ටුඩන්ට්ස්ලට කියලා තියෙනවා ටිකටම ඕරාවෙම කරන්න කියලා. මේ ඕරාවේ කරත් අත තියලා කරත් ලැබෙන ප්‍රතිකාරය එකමයි. නමුත් දැන් විවිධ හයිජෙනික් හේතුන් මත අත් අල්ලනවට වැඩිය ඕරාවේ කරන එක වඩා හොඳයි. ඉතින් දැන් මම උරහිස වෙන කල්ම කරා කකුව මේ වීඩියෝ එක බලාගෙන හිටියොත් මම විනාඩි 1මාරක් 2ක් හිටියේ නෑ. මම අර අත් තියෙන ආකාරය පෙන්වන එක තමයි අවශ්‍ය වුණේ. ඉතින් මේ විදිහට දැන් මෙතනින් හැරි වීඩියෝ එකෙන් පේන්නේ දිගටම පාදාන්තය වෙනකල්ම අපි මුළු ශරීරයටම රේඛි ලබා දෙනවා. දැන් මෙතනදි වෙන දේ තමයි ශරීරයේ තියෙන විවිධ චූටි energetic imbalances, energy blocks අයින් වෙලා ඉවරලා යාට ශාරීරික හා මානසික සහනය ලැබෙනවා. එතකොට මේ ඇවිල්ලා පළවෙනි જાතියේ ක්ලයන්ට් කෙනෙක් well being ක්ලයන්ට් කෙනෙක්. වෙල්නස් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනකොට එයා energy blocks වලට වගේ යම් සහනයක් ලබා දෙයි කියන අරමුණ තියෙන නිසා ඔයාට සිද්ධ වෙනවා එයාගේ energy blocks හොයාගන්න. එතකොට අපි දෙවිදියකට මේකට approach කරනවා. මෙතෙන් තමයි එයාගේ විවිධ රේඛී හැකියාවන් ඉස්මතු වෙන්නේ. දැන් එක රේඛී හැකියාවක් තමයි අතට ශක්තිය දැනෙන ආකාරය. රේඛී සංජානනය වෙන ආකාරය. ඒ සංජානනය වෙන රේඛී මගින් සංජානනය වෙන දැනුම ඔයා කොහොමද මේ දැනුම අර්ථ ගන්නවන්නේ කියන එක. එතකොට මේ සඳහා ඔයා හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් එහෙම ඔයාට අතින් ස්කෑන් කරන්න පුළුවන්. මේකට අපි බියෝසෙන් ස්කෑන් එක කියලා කියනවා. ඒතර බියෝසෙන් ස්කෑන් එක හිමීට කරගෙන ගිහිල්ලා ඔයාට හොයාගන්න පුළුවන් කොයි තැන්වලද මොන වගේ එනර්ජි බ්ලොක්ස්ද තියෙන්නේ කියලා. එතකොට දැන් මෙතන වෙනස තමයි ඉස්සෙල්ලා මම ප්‍රතිකාරය කරද්දී අත තියාගෙන හිටිය පොඩි වෙලාවක් ස්කෑනින් එක කරද්දී මම අත ගෙනියනවා. හිමීට අත ගෙනියනවා. මේකේ අරමුණ තමයි මගේ අල්ලයට දැනෙන ස්වරූපය. එක එක තැන්වලදී ශක්තිය එක එක තැන්වලදී දැනෙන ස්වරූපය වෙනස්. මම ඒකට අවධානය දෙනවා. අවධානය දීලා මම තේරුම් ගන්නවා කොතනද වැඩියෙන්ම ඉන්ටෙන්සිටි එනර්ජි බ්ලොක්ස් තියෙන්නේ කියලා. එතකොට highest intensity energy block එකෙන් තමයි අපි ට්‍රීට්මන්ට් පටන් ගන්න. අපි ඒක හොයාගත්තට පස්සේ අදාළ තැනට දැම්මම මගේ මියුරිසය කියලා. එතකොට අපි එතනට රේඛි ලබා දෙනවා. ඒක ඒ ඉන්ටෙන්සිටි එක අඩු වෙලා යනකම්. එතකොට මේ ඇවිල්ලා වෙල්නස් ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රතිකාර කරද්දී ඔයාගේ අතට
රේකී දැනෙන සංඥානන වෙන ආකාරය හොඳට වැඩි දියුණු වෙලා තියෙනවා නම් ඒක ඒ දැනුම ඔයාලට අර්ථ ගන්නවන්න හැකියාව වර්ධනය කරගෙන තියෙනවා නම් ඔයාලට මේ විදිහට කරන්න. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාලට රේකී සහජඥානය නැත්නම් රේකී ඉන්ටියුෂන් වගේ විවිධාකාර දැනුම පහළ වීමක් තියෙනවා. එතකොට ක්ලයින්ට් කෙනෙක් වගේ ඉදිරියේ ඉන්නකොට ඔයාලට ස්කෑන් කරද්දී හරි ස්කෑන් කරන කලින් හරි ඔයාලට සමහර දැනුම පහළ වෙන්න පුළුවන් එයාගේ එනර්ජි බ්ලොක්ස් තියෙන්නේ කොතනද කියලා. ඒකට ඔයා සාමාන්‍ය රේකී ප්‍රතිකාරම පටන් ගන්න විදිහට පටන් ගන්න. එතකොට එකක් ගැෂෝ කරනවා. ඊට පස්සේ රේජි හෝ කරනවා. රේකී ශක්තිය සමග සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අවශ්‍ය නම් ඔයාලට කියන්න පුළුවන් මට ගයිඩන්ස් හම්බෙන්න කියලා. නමුත් ගයිඩන්ස් හම්බෙලා නම් තියෙන්නේ කෙලින්ම ඔයාලට ගිහිල්ලා ඒ තැන්වලට අත තියලා ඒ ප්‍රතිකාර කරන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් හැටියට අපි රෙකමෙන්ඩ් කරනවා ස්කෑන් එකක් කරන්න. කාට දැනුම පහළ වුණත් දැනටමත් දැනගෙන හිටියත් කොතනද එනර්ජි බ්ලොක්ස් තියෙන්නේ කියලා එයාව ස්කෑන් කරලා බලන්න. ස්කෑන් කරලා බලලා ඒ විදිහට ප්‍රතිකාර කරගෙන යන්න. ඒකට දැන් ඔයාලට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයාලට ඉන්ටියුෂන් එක ගොඩක් ස්ට්‍රොන්ග්ලි තියෙනවා නම් ගොඩක් ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. ඒ බියසන් එක වැලිඩේට් කරන්න. එහෙම නැතත් ඔයාලට අතට දැන්න විදිය ගොඩක් සංවේදී වෙලා තියෙනවා නම් ඔයාලට බියසන් ස්කෑනින් එකෙන්ම ඔයාලට මේ රේකී ප්‍රතිකාර කරන විදිය හොයාගන්න පුළුවන්. කොතනද මුලින්ම ප්‍රතිකාර කරන්න ඕනේ ඊට පස්සේ ප්‍රතිකාර කරන්න ඕනේ කොතනද කියලා. ඒතර මේ තමයි වෙල්නස් හොයන ක්ලයන්ට් කෙනෙක්ට රේකී ප්‍රතිකාර කරන විදිය. ඒතර වෙල්බීಯಿಂග් හොයන ක්ලයන්ට් කෙනෙක්ට මානසික සහනය ශාරීරික සහනය හොයන කෙනෙක්ට අපි කියන මුළු ඇඟටම රේකී දෙන්න. වෙල්නස් හොයන ක්ලයන්ට් කෙනෙක්ට එයාගේ එනර්ජි බ්ලොක්ස් හොයලා ඒවට ප්‍රතිකාර කරන්න. වෙල්නස් ක්ලයන්ට් කෙනෙක්ගේ එනර්ජි බ්ලොක්ස් හොයනකොට ඔයාලට බියසෙන් හරහා හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම රේකී ඉන්ටියුෂන් එක හරහා ඔයාලට ඒක ලැබෙන්නත් පුළුවන්. ඒතකොට ඒක ඔයා මේ ස්කිල්ස් ඩෙවලොප් කරගෙන තියෙන විදිය අනුව තමයි. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. සතුටින් ඉන්න. ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී.